සුබ දවසක් රූරල් ලිවිං LK YouTube channel එක එකතු වෙන ඔයාලට. ඉතින් අදත් ඔයාලට ගෙනාවා අලුතෙන්ම අලි සම්බන්ධව වීඩියෝ එකක්. මේ අලි සම්බන්ධව ගේන දෙවෙනි වීඩියෝ එක. ඔන්න වෙනදා වගේම අදත් අලි රංචුව තේක කැලේ ඉඳන් ගම්මායට පාර පැනලා යනවා. ඉතින් ඒ අතරේ ඉන්නවා කාගේ තිත් දිනාගත්තු කවුරුත් ආදරය කරන අපේ ලංකාවේ ඉන්න දැවැන්ත මහස්තියා කාවන්තිස්ස ඇත් රජු. බලන්න එයා ඊටාම හිමින් බර අඩි තියලා සංයමයෙන් යුතුව පාර පයින්න ලස්සන. ඉතින් යාළුවනේ බලන්න මේ අතා මෙයා කොච්චර සුන්දර ඇතෙක්ද. මේ ගල්ගමුව පුරවරයට ආභරණයක් වෙලා ඉන්නවා මේ කාවන්තිස්ස ඇතා. ඉතින් එයා මහා පාර පැනලා දැන් ඔන්න හිමින් කන්ද නගිනවා රේල් පාර පහු කරන්න. බලන්න එයා වටපිට බලනවා. නැවත හැරිලා බලනවා මොකද එයාගේ රැළේ තව කණ්ඩායමක් තේක්ක වත්තේ ඉන්නවා. ඉතින් අලියුමම් මාර්ගේ තාම හදමින් ඉන්නේ. මේක ටිකක් කලින් ගත වීඩියෝ දර්ශන. දැන් නම් අලියුමම් මාර්ගේ හදලා ඉවරයි. බලන්න මෙයා වටපිට බලනවා. හරි සෝදිසියෙන් ඉන්නේ. මේ නියම රජෙක්. ඉතින් එයා ඔන්න හිමීට දැන් රේල් පාර මුදුනට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් එහා පැත්තේ තියෙන ගම්මානේ. මෙයාලා රැයට සැරිසරන්නේ මේ ගම්මානේ. හොඳට සෝදිසියෙන් හොඳට වටපිට බලලා තමයි කෝච්චිය එනවද මොකක් හරි කරදරයක් තියෙනවද කියන එක බලලා තමයි එයා පාර පයින්නේ. ඊටාම හිමින් බරට අඩි තියලා ඉදිරියේ තියෙන පල්ලම බොහොම පරිස්සමෙන් බලන්න මේ දැවැන්තයා කොච්චර ලස්සනද කියලා. අපේ රටට කොච්චර සුන්දරත්වයක් එකතු කරනවද කියලා බලන්න මෙයාලා. ඔන්න එයා යනවත් එක්කම එයාගේ රැළේ ඉන්න අනිත් කට්ටියත් එනවා. මෙතන මේ ගල්ගමුවේ අලි රංචුවේ අලි 200ක් ඉන්නවා. දවසින් දවස මෙයාලා වැඩි වෙනවා. පැටවුනුත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. බලන්න ඉතින් ඔන්න තව රංචුවක්. මේ කට්ටියම එකපාරට ඉතින් කණ්ඩායම් 2-3කට කැඩිලා තමයි එන්නේ පාර පැනලා. මෙතන ඉන්නවා පොඩි ඉදිරි පරපුරේ ඇත් පැටව් කීප දෙනෙකුත්. ඔන්න ඉතින් දැන් එනවා ගල්ගමුවට ඉන්න තවත් එක හැඩකාර, දඟකාර, විශේෂකාර විජේයතා. හොඬ වැල කටේ දාගෙන විදුලි යට පැන්න යත්. ඉතින් මෙයා ටිකක් රණ්ඩුවට බර එක්කෙනෙක්. අපේ වචනෙන් කිව්වොත් මෙයා නිතර ගේමේ ඉන්නේ. නමුත් බලන්න එයාගේ සුන්දරත්වය බලන්න. එයත් ඉතින් පාර පැනලා හිමීට ගම්මානෙට යනවා. මෙයාලා මේ අපේ රට සුන්දරය කරන නිහඬව අපේ රට ඩොලර් ගේන කට්ටිය. ඉතින් දැන් ඔන්න රේල් පාර පැනලා කැලෑ වැදිලා කට්ටිය කැලෑවට වෙලා ඉන්නවා. වටපිට සෝවිසි කරමින් මොන හරි කකා තියෙන තනකොළ අතු ගස් අතු කකා ඉතින් ඉන්නවා ඒගොල්ලෝ. බලන්න කොච්චර ලස්සනද කොච්චර සුන්දරද මෙයාලා. අපෙන් කරදරයක් වුණොත් ඇරෙන්න මෙයාලගෙන් කිසි කරදරයක් නෑ. මේන් බලන්න මේ දෙන්න මොකද මේ කරන්නේ. මේක දුරදිග ගියොත් නම් භයානකයි. මේක දුරදිග ගියොත් සෑහෙන කාලයක් සතියක් අමාරක් හෝ එක්කෙනෙක්ගේ මරණයක් දක්වා යන වැඩක් මේක ඔන්න බලන්න. ඒගොල්ලෝ පෙළට යන්නේ. කට්ටිය එක පෙළට යන්නේ. මේ වැඩේ නම් හරියන්නේ නැහැ නේද යාළුවනේ. මේගොල්ලෝ මේ කසල කනවා. shopping bag වගේ දේවල් මේගොල්ලෝ කාපුවා මේගොල්ලන්ගේ ජීවිතයට තර්ජනයක් වෙන්නත් පුළුවන්. ඉතින් බලධාරීන් මේවා බලලා මේ නිසි කළමනාකරණයකින් යුතුව මේ කසල බැහැර කරන්න ඕන. මොකද මේ අලියතුන් කියන්නේ අපේ සම්පතක්. මෙතන දල ඇතෙක් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ව බලා ගන්න ඕන. මේගොල්ලන්ව පරිස්සම් කර ගන්න ඕන. ඒ නිසා මේ සම්බන්ධව කට්ටිය වගකීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඒ පාරේ ඇවිල්ලා නිදි. දැන් ඉතින් කාලා බීලා පොඩි විවේකයක් ගන්නවා පැත්තකටලා දෙන්නේ. ඒ අතර දල තියෙන එක්කෙනෙකුත් ඉන්නවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන තව කට්ටිය ඉන්න පුළුවන් යාළුවනේ.
හොඳටම ඇලවුණා. හොඳටම නිදිමතේද කොහෙද? රෑ පුරා ගම් වැදිලා දැන් ඔන්න ඇවිල්ලා ඇලවෙලා නිදි. ඒ අතරේ පිටිපස්සේ ඉන්නවා තව එක්කෙනෙක්. එයත් නිදි. ඊට එහායිනුත් තව එක්කෙනෙක් ඉන්නවා වගේ පේනවා. අපි බලමුකෝ. ඕම ඉස්සරහට යන්කෝ. ඉතින් යාළුවනේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. මගේ Rural Living LK YouTube channel එකට අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරන්න. මාත් එක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඔයාලට ඉදිරියේදී තව තවත් වැඩියෙන් පුළුවන් වෙයි. ඔන්න තවත් එක්කෙනෙක් හිමීට කිට්ටු කරනවා එතනට. දැන් ඔන්න තව අය ඉන්නවා. හිමීට තව එක්කෙනෙක් ළඟට එනවා. අර දෙන්න නම් හොඳටම නිදි. බලමුකෝ මේ ඔන්න. ඒ දෙන්නට ගානක්වත් නැහැ. ඒ දෙන්න නිදි. පිටිපස්සේ ඉන්න එක්කෙනා එකපාරටම නැගිටිද්දි මෙතන හිටපු ඇතත් නැගිට්ටා. එයාලා වතුර කඩਿੱත්තක් ගාව තමයි හිටියේ. දැන් කට්ටිය රැළේ කට්ටිය ටික එකතු වෙනවා. මෙතනට මේගොල්ලෝ ගමන් බිමන් යන්නේ කට්ටිය එකටනේ. ඉඳලා හිටලා තමයි කෙනෙක් තනි වුණොත් තනි වෙන්නේ. එයා තමයි ටිකක් භයානක. බලන්න දැන් ඉතින් එයා ඉන්නවා. නිින්දෙන් නැගිට්ට ගමන් කම්මැලි එහෙම කඩලා දැන් ලෑස්ති වෙනවා ඊළඟ පියවරට. මොකද කරන්නේ කියලා බලන්න. ඔන්න එනවා ඒ අතරතුරේදී නව පරපුරේ පොඩි එක්කෙනෙක්. එයාත් දාංගලේනේ. ඔය යන තැනක තියෙන වැලක කකුල කසකස එයාත් එනවා. ඒ පාර මේ ගම් වැදිලා ඉන්න කට්ටිය පොල්වත්තම් මැද්දෙන් එනවා. බලමු බලන්න කවුද එන්නේ කියලා පොල්වත්ත මැද්දෙන්. හිමීට එනවා ටිකක් ඈත කට්ටිය ඉන්නේ. බලමුකෝ ලං කරපුවම දලා තියෙන කෙනෙකුත් ඉන්නවා වගේ. හේනකට සුද්ධ කරපු ඉඩමක් මැදින් යන්නේ. කවුද මේ? බොඩිගාඩ්ලා දෙන්නෙක් එක්ක යන්නේ. අපේ කාවන්තිස්ස මහා ඇත් රජු. බලන්නකෝ ගාඩ් එකක් දාගෙන යන උචාරුව. ඉතින් මේගොල්ලෝ කොච්චර ලස්සනද කොච්චර සුන්දරද. අපි මේගොල්ලන්ව බලා ගන්න ඕන. මේගොල්ලන්ට හානියක් නොකර ඉන්න ඕන. ඉතින් ගාඩ් එක දාගෙන යන අපූර්ව. මෙයා ටිකක් භයානකයි යාළුවනේ. මොකද මෙයා තනියා. අහලා ඇතිනේ තනියා භයානකයි කියලා. ඉතින් මෙයා එනවා නම් තනියෙන් එනවා නම් අපි ගොඩක් එයා කිට්ටුවට යන්නේ නැතුව ටිකක් ඈතින් මග ඇරලා ඉන්න ඕන. තනියා භයානකයි. නැවතත් කට්ටිය යනවා. ඉතින් මේ ගල්ගමුව පැත්තේ අලි ගැන කිව්වොත් අනිවාර්යෙන්ම ඉතින් ඔන්න පේනව නේද? ආයේ පට්ටියක් පාර පයින් කට්ටියකට අපේ මිනිස්සු කරන වැඩේ. ඒගොල්ලන්ට ඕන කරන්නේ ඒගොල්ලන්ගේ පැටවුව ආරක්ෂා කරන්න. අපේ මිනිස්සු මොකද කරන්නේ? පාඩුවේ පාර හරහා තමන්ගේ දරුපරු පැටවුව එක යන අලි ඇතුම කුලප්පු කරනවා. නොකර සද්දේ ඒගොල්ලන්ගේ පාඩුවේ ඒගොල්ලන්ට යන්න ඇරියා නම් ඉවරයි. ඉතින් වීඩියෝ සමග දිගටම රැඳිලා හිටපු ඔයාලට ස්තුතියි. දිගට රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න. හැමදේටම ස්තුතියි. සුබ දවසක්.